ආයිබෝන් සුබ දවසක් කුක්කිත් වර්ල්ඩ් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට දේශීය කෑමක් අරගෙන එන්න තමයි හදන්නේ. ඉතින් අද මම අරන් එන දේශීය කෑම තමයි බරු කොකු නැත්තම් කැරන් කොකු වලින් රසවත් අලුත් විදිහකට කෑමක් හදාගන්න විදිහක් ගැන තමයි වීඩියෝ එක අරන් එන්න හදන්නේ. ඉතින් ඒ වගේම අපේ කුඩා දරුවෝ මේ වගේ ආහාර ටිකක් මැලිකමක් දක්වනවා ආහාරයට ගන්න. හැබැයි මම ඔයාලට අද අරගෙන එන වීඩියෝ එකෙන් පොඩි දරුවෝ උනත් ඉල්ල ආහාරයට ගන්න විදිහට තමයි මේ කෑම වර්ගය හදලා ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එකත් එක දිගටම රැඳෙන්න. එතකොට මේ කෑම වර්ගය හදන්නේ කොහොමද කියලා ඔයාලට හරියටම බලා ගන්නට පුළුවන්. ඔන්න මම මෙතෙන්ට අරගෙන තියෙනවා මුලින්ම කැරන් කොකු. කැරන් කොකු නැත්තම් අපි කියනවා බරු කොකු කියලා. බරු කොකු ග්‍රෑම් 500ක ප්‍රමාණයක් මෙතන තියෙනවා. නමුත් මේක යාළුවනේ සුද්ධ වෙලා එනකොට, ඒ කියන්නේ මෝරච්චි ටික කැඩිලා එනකොට මට එන්නේ ග්‍රෑම් 250ක වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ වගේම මම සාමාන්‍ය ප්‍රමාණයේ බීලුණු ගෙඩියක් අරගෙන තියෙනවා. බිත්තර 4ක ප්‍රමාණයක් අරගෙන තියෙනවා. පොල් තෙල් තේ හැඳි 3ක් අරගෙන තියෙනවා. ගොරකා ක්‍රීම් එකෙන් මම තේ හැඳක ප්‍රමාණයක් අරන් තියෙනවා. ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක ප්‍රමාණයක් අරන් තියෙනවා. ඒ වගේම ලුණු කුඩු ස්වල්පයක් අරගෙන තියෙනවා. සුදු ලුණු බික් 3ක ප්‍රමාණයක්, ඒ වගේම අම්මිරිස් කරල් 3ක්, කරපිංචා කිනිති 3ක ප්‍රමාණයක් අරන් තියෙනවා. ඉතින් යාළුවනේ අපිට මේ කෑම හදා ගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කුළු බඩු වර්ග ටික තමයි. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ කැරන් කොකු ටික අරගෙන මේ දිගට තිබුණාට මේ ඔක්කොම අපිට ගන්නට බෑ. ඉතින් ඒ නිසා අපි මේකේ මෝරච්ච හරියේ අයින් වෙන්න මෙන්න යාගේ ලපටි හරියෙන් ටික් ගාලා කැඩෙන හරියෙන් අපි මේක කඩාගෙන වෙන් කරගන්න ඕනේ. ඉතින් අපි කඩාගෙන බලමු. පෙලක් ඒවා නම් හොඳ ලපටි. පෙලක් ඒවා ටිකක් මෝරලා තියෙන්නේ. ඔන්න ඔයගේ කඩා ගන්නට ඕනේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ මේවා අපි කඩලා අරගෙන හොඳින් හොද ගන්න ඕනේ. හොදගෙන අපි බලමු කොහොමද මේකේ ඉතුරු ටික හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ මම ඊළඟට මෙන්න මේ වගේ ඇතිලියක් අරගෙන මේ ටික මේකට එකතු කරගන්නවා. ඉතින් මම මේ ටික තඹ ගන්න හදන්නේ. ඔයාලත් මේ ටික තඹ ගන්නකොට කෑලි කපලා තඹන්න යන්න එපා. එතකොට මේවා තියෙන අපේ සාරයේ ගුණාත්මක භාවය අහකට යන නිසා. ඉතින් ඔයාලා මේවා තඹ ගන්නකොට පෙන්නයාගේ දණ්ඩ පිටින්ම අපි තඹ ගන්න ඕනේ. ඉතින් මම ඊළඟට මේකට එකතු කරගන්නවා අර මම ඔයාලට කලින් පෙන්නපු ගොරකා පේස්ටි ටික. ඊළඟට මම මේකට එකතු කරගන්නවා ලුණු කුඩු ස්වල්පයක්. මෙන්න මේ වගේ ලුණු කුඩු ස්වල්පෙකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන ඊළඟට අපි බලමු මොනවද මේකට එකතු කරගන්නේ කියලා. ඊළඟට මම මේකට මේ තැම්බෙන්න ඇති ප්‍රමාණයට එනකන් ඇල් වතුර එකතු කරගන්නවා. ගොඩක්ම වතුර එකතු කරගන්නත් ඕනේ නැහැ. ඔන්න ඒ ගන්නට වගේ වතුර වාලා එකතු කරගත්තා නම් ඇති. ඊළඟට පොඩ්ඩක් අතින් මේක පොඩ්ඩක් අර ගොරකා ටික දිය වෙන්න ඔයාලා ඔන්නෝම කොහොම කලවම් කරගන්න කලවම් කරගෙන පොඩ්ඩක් තුනී කරලා වගේ මේක තඹ ගන්න ඕනේ. මතක තියාගන්න මේක වහලා තමයි තඹ ගන්න. එතකොට විජහට අපිට මේක තඹ ගන්න පුළුවන්. ඉතින් බලමු මේකේ සාරය අහකට යයිද කියලා. සාරය මේ විදිහට තඹලා ගත්තට අහකට යන්නේ නැහැ. පෙලක් අය නොදන්නාකමට මේක කුඩා කෑලි වලට කපලා තඹනවා. එතකොට අහකට යනවා. ඉතින් අපි මේක තඹගෙන බලමු කොහොමද එන්නේ කියලා. යාළුවනේ අපි මේක විනාඩි 15ක වගේ කාලයක් හොඳට උතුණු වතුරෙන් තඹ ගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔන්න මම ඔයාලට කාලයක් මතක් කරා. ඉතින් ඒ කාණ ඔයාලා තඹ ගන්න. ඉතින් අපි තඹගෙන බලමු ඉතුරු ටික කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔන්න මම වහගෙන තඹන්නේ. ඔන්න වහගත්තා. මේ තියෙන්නේ මම දැන් විනාඩි 15ක් තඹගෙන හොඳින් නිමෙන්න අරගත්තු කැරන් කොකු ටික. ඉතින් ඊළඟට මේ ටික මම පෙරා ගන්නට ඕනේ. ඒ කියන්නේ පෙරා ගන්න කියන්නේ මේ ටික මම මේ වතුරෙන් අයින් කර ගන්නට ඕනේ. අයින් කරලා ඔයගොල්ලෝ ගොට්ටකට වගේ, කිරි ගොට්ටකට වගේ ඒකකට දාලා හොඳින් මේ වතුර ටික බේරෙනකන් තියාගන්න. මොකද අපි මේ ටික කෑලි කපා ගන්න ඕනේ ඊළඟට. මම නිමෙන්න තිබ්බෙත් ඒකයි අපිට අල්ලන්න බෑ නැත්තම්. ඔන්න ඔය විදිහට අයින් කර ගන්න ඔයාලා. ඉන්න මම ඔයාලට මේකේ තව දෙයක් පෙන්නන්නම් මම. එතකොට ඔයාලට ඒ දේ දැනගන්න පුළුවන්. ඉතින් බලන්න මේක මේ කෑලි කපලා ඔයාලා තැම්බුවා නම් එහෙම මේකේ සෙවල ගතිය. හොම වතුර වලට එනකොට හොඳ සෙවල ගතියක් එනවා. එතකොට අපිට ඒක වැඩක් නැහැ. මොකද මේකේ තියෙන ගුණය අපිට ඕනේ සෙවල ගතිය.
සෙවල ගතිය මේකට ගියාම ඒකේ තියෙන ಗುಣ සාරය මේකට අයින් වෙලා යනවා. ඒ නිසා තමයි මම කිව්වේ කෑලි කපන්න නැතුව මේ වගේ දණ්ඩ පිටින්ම තම්බ ගන්න කියලා. මේ තියෙන්නේ මම දැන් හොඳින් වතුර පෙරාගත්තු කැරන් කොකු ටික. ඉතින් මම දැන් ඊළඟට ඔයාලට පෙන්නන්නම් දෙයක් මේකේ. පෙන්න බලන්න මේ කැරන් කොකු එකේ සෙවල ගතිය මම කියවනේ. සෙවල ගතිය හොඳට තාම රැඳිලා තියෙනවා. ඉතින් මේක තමයි අපිට අවශ්‍ය කරන්නේ අපේ ආහාරයට ගන්නට අපේ ඇඟට ගුණය ලබා ගන්නට මේ. ඔයාලට පේනවනේ. ඔන්න. ඉතින් දැන් මම ඊළඟට මේ ටික සිහින්ව කපා ගන්නට හදන්නේ. ඉතින් ඇත්තෙන්ම කියනවා නම් මේ කැරන් කොකු ඔය දනිස් සමාරු තියෙන කට්ටියට හන්දිපත් වේදනා ඕනි මේකට ඊටාම ගුණදායක ආහාරයක්. ඒ වගේම තමයි මේක තන්තු බහුල ආහාරයක් හින්දා අපේ බඩවැල් සුද්ධ කරලා දෙන්නත් මේ කැරන් කොකු වලට නැත්තම් බරු කොකු වලට හැකියාවක් තියෙනවා. නමුත් අපේ අය ගොඩක් මේ ආහාර හරිම කම්මැලි පිස ගන්නට. ඉතින් මම මේ ලේසි ක්‍රම ඔයාලට කියලා දෙන්නේ. ඔයාලට මේවා හදලා ආහාරයට ගන්න ඕනේ නිසා. ඉතින් අපි කපාගෙන බලමු යාළුවනේ කොහොමද අපි මේ අලුත් කෑම එක හදාගන්නේ කියලා. ඔන්න ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඔයාලා මේ ටික කපා ගන්නට ඕනේ. ඔන්න මම ලං කරලම් පෙන්නනවා. මෙන්න යාගේ කුඩා කැබලි හිටින්න තමයි මේක කපා ගන්න. අපි ඉතින් බලමු කොහොමද මේක ඉතුරු ටික හදාගන්නේ කියලා. ඔන්න මම ඒක පැත්තකින් තියාගත්තා. ඊළඟට යාළුවනේ මම බිත්තර ටිකක් ඔයාලට පෙන්නනවා. මේ බිත්තර ටික මම මෙන්න මේ විදිහට කඩා ගන්නවා. ඉතින් තව දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ කැරන් කොකු ඇත්තෙන්ම කිරි දෙන මව්වරුන්ට ඒ වගේම ගර්භණී අම්මලටත් ඊටාම ගුණදායකයි යාළගේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරා ගන්නට. ඉතින් මම ඒකත් ඔයාලට මතක් කරනවා. ඉතින් යාළුවනේ තව දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ පෝෂණ උණතා දරුවන්ට. ඒ කියන්නේ බර අඩු වගේ දරුවෝ ඉන්නෝනේ අපේ. ඒ දරුවන්ට ඔයාලා මේ කැරන් කොකු වගේ දේවල් දෙනවා නම් එයාලගේ බර හදා ගන්නත් ඉතාම උපකාරී වෙනවා. ඔන්න මම ඊළඟට මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන මේ පොල් තෙල් ටික මම එකතු කරනවා මේකට. එකතු කරලා වෙනදා කියනවා වගේ මේ ඉතින් පොල් තෙල් ටික නම් හොඳින් රත් වෙන්නට අරින්නට ඕනේ. ඊළඟට මම අර තම්බලා පෙරලා කපලා තියාගත්තු කැරන් කොකු ටික මේ තෙල් එක හොඳින් රත් වෙනකොට මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික තෙලේ චුට්ටක් මොනවා වගේ ටෙම්පරාදු වෙන්න අරගන්නවා. ලිපගින්දර වල චුට්ටක් වැඩි කරගත්තට කමන්නේ. ඊළඟට මම අර පෙන්නපු ගම්බිරිස් තුරු ටිකත් මේකට එකතු කර ගන්නවා. ඊළඟට යාළුවනේ මම මේකටම ලුණු කුඩු ස්වල්පෙකුත් එකතු කර ගන්නවා. ඒක ඔයාලගේ රසායනික එකතු කරගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. මම නැවත මේක ආයිස්තරයක් පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේ ටික කලවම් වෙන්න ඕන නිසා. ඉතින් මම ටිකක් සැර අඩුවෙන් තමයි ගත්තේ. මොකද මම කියන්නේ දරුවන්ට කන්න පුළුවන් විදිහට හදන්නේ කියලා. ඒ නිසා මම සැර අඩුවෙන් ගත්තේ. නැත්නම් ඔයාලට පුළුවන් තව ගම්මිරිස් ටිකක් එකතු කරලා මේක සැරට හදා ගන්න. ඊළඟට මම මෙතනට එකතු කර ගන්නවා අර කලින් පෙන්න බීරුන් ගෙඩිය මම සීන්ව කපලා තියාගත්තා. ඔන්න ඒ ටිකත් මේකටම එකතු කර ගන්නවා. එකතු කරගෙන අම්මිරිස් ටිකත් මේකට එකතු කර ගන්නවා. සුදු ලුණු ටිකත් මේකට එකතු කර ගන්නවා. ඊළඟට කරපිංචා ටික සිහින්ව කපලා අරන් තියෙනවා. ඒකත් එකතු කර ගන්නවා. ඉතින් යාළුවනේ අපිට ලොකු ද්‍රව්‍ය ටිකක් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ගොඩාක් ලොකු ගුණයක් අපේ ශරීරයට ලබා ගන්නට පුළුවන්.
ඉතින් නැවතත් මේක මම විනාඩි 5ක් විතර වගේ හොඳට ටෙම්පරාදු වෙන්න ගන්නවා වැඩි ගින්දරේ. ඉතින් අපි විනාඩි 5කට පස්සේ අපි බලමු ඊළඟට අපි මොකද්ද කරන්නේ කොහොමද හදාගන්නේ කියලා. මෙන්න යාළුවනේ විනාඩි 5කට පස්සේ ඔන්න ටෙම්පරාදුව ඇවිල්ලා තියෙන විදිය. ඊළඟට මම මේක මෙන්න මේ විදිහට තුනී කරගන්නවා. තුනී කරගෙන ඉවරලා මම අර කලින් හොඳට කලවම් කරගත්තු බිත්තර ටික මේකට එකතු කරනවා. එකතු කරලා මේ බිත්තර ටික පොඩක් හැමතැනම යන විදිහට මේ විදිහට ඔයාලා තුනී කරගන්නට ඕනි. දැන් බලන්න යාළුවනේ දරුවන්ට හිතියකදී මේක ඇතුලේ කැරන් කොකු තියනවා කියලා. අනිවාර්යෙන් දරුවෝ මේක ආහාරයට ගන්නවා. එතකොට දැන් බිත්තර වල ගුණයයි කැරන් කොකු වල ගුණයයි දෙකම එකතු වෙලා හොඳ පෝෂණයක් අපේ දරුවන්ට අරගෙන එනවා. ඉතින් දැන් නම් ගින්දර ටිකක් අඩු කරගන්න ඕනේ. මොකද හිමීට මද ගින්දරේම මේක බිත්තර ටිකත් එක්ක තැම්බෙන්න ඕනේ නිසා. ඔය දැන් ඔයාලා කල්පනා කරන්න ඇති මේක ඔක්කොම එකට මික්ස් කරලා දැම්මම නම් එකපාරම මේ ඔම්ලට් එක හැදිලා තියෙන්නේ කියලා. නෑ ඒකේ පොඩි වෙනසක් තියෙනවා. මොකද කැරන් කොකු ටිකක් තෙලේ ටෙම්පරාදු කරලා ගත්තාම වෙනත් පොඩි රසයක් ගෙන එනවා. ඒ නිසා තමයි මම කැරන් කොකුයි ලුණුයි ගම්මිරිසුයි වෙනම තෙලේ ටෙම්පරාදු කරලා ඊට පස්සේ බීලුණු ටික එකතු කරලා පියවරෙන් පියවර එකතු කරගත්තේ. මොකද එක එක දේවල් අමුයෙන් හැපෙන්න ඕනේ දේවල් අමුයෙන්, තැම්බෙන්න ඕනේ දේවල් තැම්බෙන්න, බැදෙන්න ඕනේ දේවල් බැදෙන්න ඕනේ නිසා තමයි මම පියවරෙන් පියවරේ පහේ වර්ග ටික එකතු කරගත්තේ. ඊළඟට අපි මේ ඔම්ලට් එක හැදිලා ඉවරෙච්චාම අපි බලමු කොහොමද අපේ ඔම්ලට් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලා මේක තම්බ ගන්නකොට ඉතුරු ටික තැම්බෙන්නට හොඳින් මේ වගේ පියරකින් වහලා තම්බ ගන්න. එතකොට හොඳට වනිස් කෙලිය වගේ පිපිලා එනවා. ඔන්න යාළුවනේ මගේ ඔම්ලට් එක දැන් ඔන්න ලස්සනට තැම්බිලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක ගලවගෙන කොහොමද තියෙන්නේ කියලා. ලස්සනට තියෙනවා. මේ වලට වෙනවද? ඕන. ඉතින් අපිට පුළුවන් මේක දැන් කෑලි කපා ගන්න මෙහෙම්මම තියෙද්දි. ඔයාලට ඕනි හැඩයකට කපා ගන්නත් පුළුවන්. බලන්න පීස් එකක් වගේ වෙලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මේක මේ කෑලි අරගෙන අනිත් පැත්තත් කර කර ගන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම අරගෙන මේ පැත්ත දාලත් මේක කර කර ගන්න පුළුවන්. ඔන්න යාළුවනේ මම හදාගත්තු කැරන් කොකු ඔම්ලට් එක. එන්න බලන්න. හොයන්න පුළුවන්ද? කැරන් කොකු දාලා හැදුවයි කියලා. ඉතින් දරුවෝ දන්නේ නැතුව මේවා ආහාරයට ගන්නවා. ඉතින් ඔන්න කඩලත් වෙන්න මම ඔයාලට. ඉතින් අපි රසත් බලමුකෝ. අනිව රසයි. ඉතින් ඔයාලත් මේ වගේ කැරන් කොකු ඔම්ලට් එකක් හදලා රස බලන්න. ඒ වගේම ඔයාලට ගුණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මට මේ වගේ වීඩියෝ දිගටම අරන් එන්න මගේ Cook with World YouTube channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔයාලට සුබ දවසක්.